බලන්නත් ඉවරෙන්නේ නැහැ නේ මං ගියාට ගියා. මම නම් එන්නේ මේ පාරේ මේ අම්මේ මොන පාරේද මොනවාද ගත්තේ? ජෑම් පායක මෙයාට. පටසිරි බස් එක ඕන්න තියෙන්නේ. මේක ඔයාට. බොහොම ස්තුතියි. මේක ඔයාට. මේක පප්පා බර. අයියෝ නෝරේ පස්තු. මට. එන්න ඔය ලස්සන අඹ ගහක් පෙන්නන්න. එන්න බලන්න ලස්සන අඹ ගහක්. අඹ ගහත් ලස්සනයි. කොස් තියෙනවා. කොස් ගහකුත් තියෙනවා. ගෙඩි පිරීලා නේද බා? පළදරා ඇත යහමින්. පළ බර වෙලා අපි දැන් ඉන්නේ ඉතාමත් සුන්දර ස්ථානයක. ඉමේජ් කොහෙද අපි ඉන්නේ? කොහෙද අපි ඉන්නේ? අපි දැන් ඉන්නේ දැරණියකල ඉඳන් හැටන් වලට යන පාරේ. ඉතින් මේ පාර ගොඩක් ප්‍රසිද්ධ පාරක් නෙමෙයි. අපි ඊයේ තමයි ගමන ආරම්භ කළා කියන්නේ අපි ගෙවල් වලින් ඊයේ අපේ ඉමේජ් ලා ගෙදරට ආවා දැරණියකලට. දැන් දැරණියකල ඉඳන් යනවා අපි හැටන් වලට. හැටන් වලට කියන්නේ මස්කලියට යන්නේ. අපි අද යන්නේ ගාඩ් මෝදියාල බලන්න. බලලා එතන කැම්ප් කරන්න. ඉතින් අපි කට්ටියන් දුරලා දෙන්නම්. අපිත් එක්ක ඉන්නවා අපේ හසින්දු නවාංජන. අතන මැකැනික් කෙනෙක් ඉන්නවා. ඉමේජ් කාවින්ග සහ මේ අපේ වීඩියෝ කරන දිනුජේ මහත්තයා ඉන්නවා. හරි. ඉතින් ඔය අපි හතර ගා තමයි යන්නේ. බයිසිකල් එකේ යන්නේ. පොඩි විවේකයක් ගන්න නැවතුවා. ඉතින් බලමු අපි මේ ලස්සන සුන්දර පරිසරය චුට්ටක් විඳලා අපි ආයි ගමන ආරම්භ කරනවා. ඉතින් අපි කලින් කතා කරපු ඉඳන් ඉස්සරහට ගොඩක් ආවා. ඉතින් අපිට කිලෝමීටර් 29ක් විතර යන්න තියෙනවා. ඉස්සරහට ගිහලා බලමු. හරි ගයිස් ඉතින් අපි ඔන්න ආවා මේ ලක්ෂපාන දියැල්ල බලන්න. ලක්ෂපාන දියැල්ල ඉස්සරහා ඉන්නේ අර තියෙන්නේ මේ ලක්ෂපාන දියැල්ල. අර පේන විතර උඩ පොඩි කූඩි කූනිකගේ මේ ඌනේ මිනිහෙක් ඉන්නේ නේද? අර ජම්ප් ඉවෙන්ට් එක මෙතන තියෙනවාද? ඉතින් අපි ඒකත් පොඩ්ඩක් බලාගෙන ඉඳියා පොඩි ආතල්ලක් තියෙනවා ඒකේ. අපි දවස් කියලා ජම්ප් එකක් දාමු. ලංකාවේ 8 වෙනියට වගේ උසම දියැල්ල. ඉතින් ඇත්තම ලස්සන දියැල්ලක්. මේ කාලේ පොඩක් වතුර අඩුයි. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසෙට පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන්නේ වැස්ස අඩු කාලයක් මේ ප්‍රදේශයට. ඒකත් එක්ක වැස්ස අඩුයි. ඩ්‍රෝන් ෂොට් එකක් උදාලා බලමු. අපි දියැල ඉස්සරහට මාව පොඩ්ඩක්. එතනින් පේනවා ජම්ප් එක දාන කට්ටියම. දියැල බැලුවා. දැන් ගොඩක් පරක්කුයි. ඉතින් අපි ඊට පස්සේ අපි ඊළඟ නවතන් වලට යන්න තමයි හදන්නේ. අපි එනම් ගිහලා බලමු. ඉතින් ගයිස් අපි දැන් ඉන්නේ මේ හැටන් වලට යන පාර දාව. විතර තුම්මන් හන්දියක් තියෙනවා. අපි ආවේ නෝටන් බීච් පැත්තේ ඉඳන්. අර කෙලින්ම තියෙන පාරෙන්. මේ පැත්තට දිරිපාදේ. අපි ඒවට යන්නේ මේ පැත්තේ පාරේ මත්කලියට. මස්කලට ගිහලා තමයි අපිට යන්න තියෙන්නේ ගාඩ් මෝල් වලට. අපි එනම් ගිහලා බලමු. එන්න මාත් එක්ක. අපි දැන් මගේ අද්දී අපිට පේනවා මේ හවුස් එකේ ජලාශය. මේ තියෙන්නේ. ඉතින් පේනවද දන්නේ නැහැ වතුර ඉඳිලා තියෙන්නේ. වෙනදා තියෙන ගානට තමයි මීටර් 3-4ක් වගේ ඉඳිලා තියෙන්නේ. අපිට මේ පැත්තෙන් දිරිපාදෙත් පේනවා ලස්සනට. ලස්සනට තියෙන්නේ මලු නැහැ වැහිලා තියෙන්නේ වලාකුළු වලට. අද පොඩ්ඩක් මේ අපි රත්තරුවේ නැගිටි ලැස්ස තරන් ඇවිල්ලා වගේ. මෙහෙට මෙච්චර දවසක් වැහලා නැහැ. අද වලාකුළු වලින් බර වෙලා තියෙන්නේ ආස. අපි ගිහිල්ලා බලමු මේ අවශ්‍යදී පොඩි පොඩයක් හරි යයි වෙනස් කියලා. හරි ගයිස් ඉතින් අපි මේ ඉන්නේ දැන් ගාඩ් මෝල් වලට යන පාරේ. ඉතින් මාරම ලස්සනයි මෙතන view එක. කාලගුණේ මේ හරිය නම් වැහි බරයි. අන්න අර පැත්තෙන් තියෙනවා මේ අවුව පායලා. වැහි බර ගතියක් නෑ ඒ හරියේ. සිරිපාදෙත් මෙන්න මේ පැත්තෙන් පේනවා අපිට. මස්කලේ ජලාශයක් තියෙනවා. අපේ කැම්පස් සයිට් එකේ තියෙන ඒ හරියද. ඉතින් තා පොඩි දුරයි යන්න තියෙන්නේ. නල්ල තන්නේ ගාඩ් මෝල් වලද නේද? මස්කලේ.
මෙතන තියෙනවා ගාඩ් මෝදිය ඇල්ල. මේකට සමාන්තරව මෙහා පැත්තෙන් තියෙනවා මොමෝර්දිය ඇල්ල. අර පැත්තේ view එකක් තියෙනවා මාර ලස්සන. අපි මෙතන කැම්ප් කරන්නේ නැහැ අද. ඒ කියන්නේ උඩ කැම්ප් කරන්නේ අපි කැම්ප් කරන්න පල්ලෙහාට යනවා. ඉතින් අපි පල්ලෙහාට ගිහිල්ලා ආයි වීඩියෝ ගේන්න ඔය පේන පල්ලෙහා දුපතක් තියෙන්නේ. අන්නේ හරිය තමයි කැම්ප් කරන්න ඉතින් ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ වැස්ස පොඩ්ඩක් තියෙනවා මේ හරියේ. තාමත් වැස්ස. ඉතින් අපි ඒ නිසා මේ පොඩ්ඩක් ඉක්මන් කරලා ටෙන්ට් එකේම ගහගන්න පල්ලෙහාට යන්න ඕනි. ඉතින් අපි ගිහිල්ලා බලමු මේක ඇත්තම කියනවා විශේෂයක් නෑ මේ හරි කැම්ප් කරන එකට මනසට නිදහසක් නෑ. ඒ කියන්නේ මෙතන කඩවල් දාලා පොඩ්ඩක් අර තියෙන්නේ කලබලකාරීත්වය වැඩි. ඒ නිසා මෙතන ටෙන්ට් ගහලා ඉන්න තරම් අර කැම්පින් ඒරියා එකක තියෙන රිලැක්ස් එක මෙතන නෑ. ඒ නිසා ඔයාලත් මම තමන්ගේ කැමැත්ත මත කරන්න මම පල්ලෙහා රෙකමන්ඩ් කරනවා මේ උඩට වඩා. ඉතින් අපි ඊළ පල්ලෙහාට ගිහින් බලමු. ඇවිල්ලා ටිකක් තියෙන්න අපි නම් පල්ලෙහාට ගිහින් බලමු. මොකද ගහනවා වැස්සක් එයිද? ඔව් අද මොකද තත්ත්වය හසින්දෝ? ගොඩයි. තත්ත්වය දැන් භයානකයි. දැන් මේ මම්මත් ලොකු වැස්සක් කර පැත්තෙන් එනවා. මං හිතන්නේ ඒක අපේ දිහාට තමයි එන්නේ. ඉතාලම උපේක්ෂාවෙන් අපි වැස්සෙන දිහා බලාගෙන ඉන්නවා. රැට එක බලමු. යකෝ පාරෙම දැන් මේ පාර ඉවරද නේ? අනිපාරන්නේ බන් තියන්නේ. මේ සුදු අපි එන මේකේ ගයිස් මේ අපි කොහොම හරි හොයාගෙන ආවට පාර අනිවාර්යෙන් කියන්නම් එන්න කොහමද කියලා. දැන් මේ ගාඩ් මෝදියල්ලේ පල්ලෙහාට යනවා නම් අනිවාර්යෙන් ඕෆ් රෝඩ් බයිසිකලයක එන්න. නැත්තම් ඔයාලටත් අමාරුයි බයිසිකලයටත් අමාරුයි. ක්ලාසික් CD 100 වගේ බයික් එකක්. Classic CD 100 and efficient version 2. ගයිස් අපි ආවා මේ ගාඩ් මෝදියල්ල ගාවට. දැන් අවස් වුණා අපිට වෙලාව. මේ ඔයාලත් ආවොත් පොඩ්ඩක් ඉක්මනට එන්න. මේ සහ කාලගුණය නම් යහපත් දවසක එන්න බලන්න. මේ දැන් මේ අදත් ලොකු හේවර ගතියක් තියෙනවා. අපි ඇවිල්ලා මේ ඩ්‍රෝන් වීඩියෝ එකක් ගත්තා දැන්. ඔක තමයි දැනට තාත්තේ. අපි ඉතින් දැන් උයන්න හදන්නේ දැන්. මෙතන චිකන් එක තැම්බෙනවා. අන්නරක පස්සේ. ඊට පස්සේ පොඩි ගිනිමලයකුත් දාගත්තා අපි. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ මේ ඔම්ලට් එක. ඔම්ලට් එකක් දැන් දාගන්න ඕනේ. මේ අතරට කන්න තියෙන පාන් අපිට ඔම්ලට් දාලා ඊට පස්සේ කොහොමද ටිකක් දෙනවකෝ. මේ ඉමේජ් එක මොනවද? මයෝනිස් ගන්න ඕනේ කිව්වා. ලොකු පැකට් එකක් ගෙනාට තක්කාලි සෝස් තියෙනවා. මේකේ වතුර එකක් තියෙනවා උණු වෙන්න. මේ අපේ ගෑස් එක ගහලා තියෙන තාම චිකන් එක තැම්බෙනවා. ඒක තැම්බුණාට පස්සේ ඔම්ලට් එකක් දාලා පාන් ටික අපි කොහොම රෙඩි කරගන්න ඕනේ. ඊට අමතරව අපිට මොනවද තියෙන්නේ තව? බදින්න තියෙන බාබකිව් පාරක්. සොසේජස් ටික බදින්නත් තියෙනවා. සෙට් එකම මේ ටික ඔක්කොම රෙඩි කරගෙන අරන්. ඒ කියන්නේ පොඩි පොඩියක් යනවා පේනවත් ඇති. පොඩි පොඩියක් වැටෙනවා. මේ මොන ලොකු අවුලක් නෑ ඉතින් සාමාන්‍ය දෙයක් අඳුරු ජීවිතේ. මොකක්ද තත්ත්වය සිදු? අසුදු මොකද කියන්නේ ඔයා? හොඳයි දිනුත් ගන්න පොඩ්ඩක් සර. සුගඳ එනවා සොසේජස් වලන්. ගානට බැදිලා තියෙන්නේ. ඔව් අපි නම් දැන් ඒ ටිකක් දාගමු. තව තියෙනවා ගොඩක් අපිට බදින්න. දැන් තමයි සර තියෙන්නේ. මේ අපි චිකන් ටික බදින ගමන් තියෙන්නේ. මේ තියෙන අපේ තම්බකච්ච චිකන් ටික. දැන් මේ ටික බැදලා බැදගත්තට පස්සේ රෑ කෑම රෙඩි. හරි ගයිස් ඉතින් ඔන්න මේ අපි දැන් රෑ කෑම සූදානම් කරගෙන තියෙන්නේ. සූදානම් කරලා ඉවර නෑ. අපේ ෆයිනල් පාර්ට් එක ඉමේජ් තමයි කරන්නේ. අපේ එක් ටික තියෙනවා ස්ක්‍රැම්බල් කරලා ඩෙවල් එකක් දාන්න ගියේ. ඩෙවල් එක කියන්නේ මේ ඔම්ලට් දාන්න ගියේ. ඒක වෙනස් විදිහට ස්ක්‍රැම්බල් වුණා. මේ මෙතන තියෙනවා අපේ බැදපු සොසේජස් ටික. මෙතන තියෙනවා චිකන් ටික. ජෑම් ටිකකුත් තියෙනවා. ජෑම් ටික නෑ බෑකප් එකට වගේ දියන් ඉන්නේ. මයොනයිස් තියෙනවා. ඊට පස්සේ තක්කාලි සෝස් තියෙනවා. හරි ඉමේජ් පටන් ගන්නගෙන ඔය හදන්න. අපි මේකට දාලා තියෙන සොසේජස් දෙක. ඊට පස්සේ බිත්තර ටික දාලා තිනවා. ඊට පස්සේ චිකන් තියෙනවා. මයොනයිස් දාලා තියෙනවා. සෝස් දාලා තියෙනවා. මොකද වයිබ් එක. පොඩ උඩ විඳින්න තියන්ක උඹ කහංක එතක. ආකා කාංකා. බලමු ඔයාගේ කොහොමද ටේස්ට් එක කියලා. ඔය ඔක්කොම දාලා තියෙන්නේ. ඔක්කොම දාලා තියෙන ලේයර් එක ගන්නට.
හරියද? මාත්‍රස බලන්නද? අයිනේ අර දාගෙට සෙට් නෑ. නන්ද රහයි. මාළු එතනදී කැම්පින් ඇවිල්ලා ගාඩන් මොදියල් ඉස්සරහට වඩා මේ වගේ අතලක් ගන්න කෙනෙක් වෙන වයිබ් එකක් තියෙන්නේ. හරි එහෙනම් අපි දැන් රැට කමු. කැමරාමන්ටත් දෙන්න බෑ. ඉතින් guys අපි කෑවන් කාලා බලන් ටිකක් තස් කරලා අතුරුපස කන්න දැන්නේ. උස්වත්ත මොනවද මේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝටින් එකක් එහෙම නෙමෙයි. ඔව්, brand ගල්ගේවා ප්‍රචාරය නොකරන නැත්නම් දැන් 9ක් පහු වෙලානේ. 9:40 මං හිතන්නේ. දැන් 10යිද? අද දවසේම බයිසිකල් එකෙන් ඇවිල්ලා ගියර් මාරු කළා මම කකුල නෙදුණා. ඩ්‍රයිවර් දෙන්න ඔව් අද දවසම මට අහුල වගේ මේ මොකද ගොඩ දුරක් ආවනේ. අපි රත්නපුරේ ඉඳන් ආවෙලා ධර්ණයකට ආව ධර්ණයකින් මේ ෂෝට් කට් එකක් අපි එක්කෙනෙක් එකන් ආවේ. ඒක මාර ෂෝට් කට් එක. එහෙනම් හරි එහෙනම් අපි හෙට උදේට සෙට් වෙමු. good night. ඉතින් සුබෝදෑසන කළ හැමෝටම ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක වැටෙද්දී අලුත් අවුරුදු උදා වෙලා තියෙයි. දැන් මේ අපි උදේ මූණ හොදන්න බැස්සා මේ මස්කිලි ජලාශයට. එතකොට සාමාන්‍යයෙන් අපිට වතුර රස්නේ වගේ තමයි දැනුනේ. ඒක මේ මං හිතන්නේ දේහ උෂ්ණත්වයත් එක්ක බලපාලක් දන්නෙත් නෑ. කොහොම වුණත් සාපේක්ෂව වතුර නම් සීතල නෑ. ඒත් මේක නාන්න බෑ. ඒක වඩා ගැඹුරුයි. ඒක හදාගන්න වතුර කරන රත් වෙලා තියෙන්නේ. ඔව්. වතුර එකත් හරි අපි ඒ අතරතුරේ මේ ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් දාන්න හදන්නේ. අපි ඩ්‍රෝන් ෂොට් එකක් දාලා බලමු මේ මෙතන view එක කොහොමද කියලා. ඉමේජ් මොකද කරන්නේ කිරි උතුරන්න හදන්නේ? කිරි උතුරන්න බෑ මේක දුඹුරු පටයි මහත්තයෝ. ඉමේජ් අවුරුද්දට කිරි උතුරන්න හදන්නේ. මෙයා බඩු සල්පයි කරනවා. මෙයා මොකද කරන්නේ? DOP කිරි උතුරන්න හදන්නේ කොයි ඉමේජ් උතුරලා ඉන්නෝනේ. මේ ඉතිරලා දින හැමතැනම උතුර ඕල වගේ මට පේන්න කලින්ම. ඌ රෑ ඉතිරුවා මට. රෑ ඉතිරුවද? පට්ට පිළි ගමයි මේ වතුර නම් අරන් ඉන්න ඕනේ. අපිත් කිව්වේ වතුර මේ ඇලෙන් ගන්න ඕනේ. අල්ල ළඟ ඉන්න ඇලෙන් ගන්න කියලා. එහෙම ගන්න බෑ. පට්ට මේ පිළි ගඳයි වතුරත් උඩ මේ ඔය දියැලේ උඩහ ගෙවල් එහෙම තියෙන. ඉතින් මේ ගෙවල් වල ඔය මේ කුණු එහෙමත් ඇල්ලට වැටෙනවා. මං හිතන්නේ මේ දියැලේ පල්ලෙහා කුණු තියෙනවා. මොකද දැන් එන කට්ටියගේ ඇඳුම් එහෙමත් දාලා යන විදිය නැහැ නේ. සිරප්පු ඇඳුම් වගේ කුණුත් තියෙනවා. ඔය බැහින් දාන ඒවා පල්ලට අර වතුර පාරට ඇවිල්ලා තමයි තියෙන්නේ. මේකෙන් වතුර බොන්න නම් එපා කීයටවත්. පන් නාන්නත් එපා. නාන්න එපා කියන්නේ මෙතන ගැඹුරුයි. එක ගැඹුරුයි. මේ සා වතුරත් අපිරිසුදුයි. කෑම් කරනවා නම් මම නම් හිතන්නේ නේද හසිඳු? උඩද හොඳ පල්ලෙහාද හොඳ? මෙතන හොඳයි. මෙතන හොඳයි. උඩ නයි යන්නවත් එපා. මේ යම් කිසි සිද්ධියක් නිසා හේතුව නිසා කියන්නේ හේතුව නොකිය ඉන්නම්. ඒ සිද්ධිය කියන්නේ
ඉතින් අපි තේ බීලා ආව දැන් මේ උදේ කෑම හදා ගන්න හදන්නේ. නූඩල්ස් තමයි අපි උදේ කෑම. ශරීර ආහාර හැමදාම කන්න හොඳ නෑ. හැබැයි මේ කැම්පින් ආවල් ලේසි වැඩේනේ. ඒ නිසා අපි නූඩල්ස් හදාගෙන කාලේ ඉක්මනට යන්න ඕනි. මේ අවුවත් වැටෙනවා හොඳට. පොඩ්ඩක් රත් වෙලා තියෙන්නේ දැන් කට්ටිය රත් වෙලා ඉන්නේ. ඉතින් ඕක තමයි දැන් අප්ඩේට් එක නූඩල්ස් එක හදාගෙන අපි ආයෙ කතා කරමු. අපි උදේ කෑම හදාගත්තා. සොසේජස් ටික විතර බෙදලා තිනවා. නූඩල්ස් එකත් හදලා තියෙනවා. දැන් කන්න තමයි තියෙන්නේ. දැන් ආපු විදිය අපි කිව්වෙත් නෑ. ඒක අපි යද්දි පෙන්නන්න ආපු විදිය. දැන් අපිට කන්න තියෙන්නේ පෙන්නන්නද? රස නූඩල්ස් එක්ක සොසේජස් සෝස් තියෙනව නේද? සෝස් තියෙනවා. හරි. ඉතින් පිටිපස්සෙන් තියෙන්නේ ගාට්නර් දියල්ල. මම ඩ්‍රෝන් ෂොට් එකක් දැම්ම එහා පැත්තෙන්. මරේ දියල්ල පේනවා. ඉතින් ඔය දෙකම නිවුන් දියල්ල ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ ක්වීන්ස් ෆෝල්ස් කියලා හඳුන්වනවා. ඒකට හේතුව තමයි එකම ජලාශයකට තමයි මේ දෙකම වැටෙන්නේ. මවුස් එකලේ ජලාශයට. වතුර මට්ටම කිව්වොත් මේ වෙද්දී වතුර මට්ටම තරමක් අඩුයි. මොකද මේ පෙබරවාරි සිට මාර්තු අප්‍රේල් දක්වා කාල සීමාව මේ ප්‍රදේශයේ තරමක් වර්ෂ වැඩි කාල සීමාවක්. ඒකත් එක තමයි මේ පේනවත් ඇති මේ වටේම ජනපද වල ජල මට්ටම අඩු වෙලා තියෙනවා. ඊට අමතරව කිව්වොත් මේක තියෙන මධ්‍යම කඳුකරේ නිරුත දිග බැවුමට වෙන්න මීටර 1200 ක වගේ උන්නතාංශයක තමයි මේක හිටලා තියෙන්නේ. කැම්පින් කරනවා නම් අනිවාර්යෙන් දියල්ල පල්ලෑ කැම්පින් කරන්න දැන් අපි කී උඩහට ගියා. උඩහට ගිහලා බැලුවා. ඒ කියන්නේ ඒක එතනම්ම සුදුසුදායක නෑ කැම්පින් කරන්න උඩ. පල්ලෑ තමයි අපි රෙකමන්ඩ් කරන එකම තමයි. ඉතින් මෙතන කන්ටැක්ට් කරගන්න පුළුවන් Google Map එකේ සර්ච් කරලා කුමාර කැම්පින් කියලා එතනක් තියෙනවා. එතන ක්ලික් කරන් ඔයාලා ලේසියෙන්ම කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන තමයි අපි අඳුරු භූමිය ගත කළේ. සම්පූර්ණයෙන් අපි අස්තරන් ඒ කියන්නේ ඔයාලා ගෙන කිසිම දෙයක් මේ දාන්න එපා. තමන් අරන් එන දේවල් තමන් අරන් ගියොත් මෙතන භූමිය අපිට ආරක්ෂා කරගන්න පුළුවන් හැමදාම. ඔයාලත් ආවොත් ඒ විදිහට තමන් ගෙන ඒවා අරගෙන යන්න. ඉතින් මම අනිවාර්යෙන් අපේ කුමාර මාමත් ඉන්නවා මෙතන. කුමාර මාමා තමයි මේ ඉන්නේ. ඉතින් එයා කැම්පින් කරලා දැන් අදත් කට්ටිය කැවිලා ඉන්නවා. කතා කරලා කෝල් කරලා එන්න පුළුවන් මේ කැම්පින් අයිටම් ඔක්කොම මාමා ගාව තියෙනවා. සේරම හදලා තියෙන. ඉතින් ඔයාලට කෝල් එකක් දුන්නාම මෙතන ලේසියෙන්ම මේ කන්ටැක්ට් කරගෙන මෙතන කැම්පින් කරන්න පුළුවන්. අපි මෙතනට එන විදිය අහපව් වීඩියෝ එකක් දාන්නම්. අපි හවස්ලා තමයි ආවේ. ඒකත් එක්ක මේ එන විදිය අපිට කියන්න බැරි වුණා. ඒක මම වීඩියෝ එකෙන් දැන් ආයි යද්දි ඩ්‍රෝන් ෂොට් එකක් දාලා ඔයාලට පෙන්නන්න. ඉතින් ගාට්මෝ දියැලේ කැම්පින් එක රාත්‍රිය ගත කරලා අපි ගෙදරට යන්න තමයි හදන්නේ. ඇවිල්ලා නැති කට්ටියෙන්ද පරිසරය විඳින්න ආරක්ෂා කරන්න ඕක තමයි දෙන්න තියෙන පණිවිඩය. එහෙනම් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන එකත් ප්‍රාර්ථනා කරනවා. ඒ පණිවිඩයත් එක්ක අපි සමු කරනවා හම්බෙමු ඊළඟ චාරිකාවත් එක්ක. ඉතින් අපි මෙන්න මේ දිශාවෙන් තමයි ආවේ. උඩහා ඉඳන් ඔය පාරේ දිගේ තමයි පල්ලයට එන්න ටිකක් පාර අමාරුයි. ඉතින් මෙතනට එද්දි මෙන්න මෙතන පොඩි මඩුවක් වගේ එකක් තියෙනවා. අන්න ඒකත් එක්ක මෙන්න මේ පල්ලයට දෙන පාර තමයි යන්න ඕනි. ඊට කලිනුත් පාරවල් කීපයක් හම්බෙන වෙද්දි ඒවයින් දාන්න එපා. මේකෙන් තමයි දාන්න ඕනි. පොඩි අකරදැබ්බයක් වුණා. මේ අපේ එක වයිසර් එක පිටිපස්සට උලන් ගිහිල්ලා. ඉතින් එයාව යවුවා මේ පැච් එක දාගන්න. ඒ දෙන්නෙක් පයින් යනවා වීඩියෝ කරන දිනුත් යසුයි පයින් එන්නේ. මම ඉතින් මේ පුළුවන් විදිහට පැච් පොල් ටික බැදගෙන යනවා. අයියන්න පුළුවන් ටික උඩරිම අර යනවා. ඔය දැන් ඉතින් පයින් එන්න තමයි වෙන්නේ. මොකද කරන්නේ නේද ඉතින්. හරි. ගිහලා බලමු. ඔයගේ අභියෝග ජීවිතේ හම්බෙනවනේ. ටෙන්ට් එක ගියා. ටෙන්ට් එක උලනේ අරගෙන ඉතින්. හරි නම් ඉස්සරහට සෙට් වෙමු. අපි දැන් පැච් එක ගිහලා වයිසර් එක ගාවට ආව කොහොම හරි. ඉතින් ඔය පිටිපස්සේ තියෙන බුදු පිළිම වලට පේනවා ඇති. මේ තියෙන්නේ මස්කිලි ගාට්මෝ පාර. ඒ කියන්නේ ගාට්මෝ වල දියැල උඩට යන්නේ මේ පාර සම්පූර්ණයෙන් ඉවර වෙනකම් ගියාම. දැන් අපි කැම්පින් කරේ පල්ලෙහානේ. ඔය පිටිපස්සෙන් පේන ඇති බුදු පිළිමයක් තියෙනවා. ඒ බුදු පිළිම ගාවෙන් දකුණට පාරක් තියෙනවා. ඒ පාරේ කෙලින්ම ගියාම මම ඉතුරු ටික දාලා තියෙන ලොග් එකේ. ඒ පාරෙන් තමයි ඒ පැත්ත ඉස්සරහට ගියාම තමයි ගාට්මෝ දියැලේ පල්ලෙහාට යන්නේ. කැම්පින් කරනවා නම් අනිවාර්යෙන් ගාට්මෝ දියැලේ පල්ලෙහාට යන්න.
වෙලා ඉන්නේ. අපේ දෙන්නෙක් නම් ඉස්සරහට ගියා එක පරිදි පැක්ටයක් තිබුණානේ. ඒක දාගන්න. අපි මේ දෙන පස්සෙන් ගියේ අපිට රස්තාව වුණා. ග්‍රවුල් ෂීට් ෆැක්ටරි ගාවේ දැන් ඉන්නේ. ඉතින් මෙතන ටිකලාවක් ඉන්න මේ දෙවෙන්නේ හුඩි වහලයක් තියෙනවා ලොකු වැස්සක්. ගංගාවට වෙන දේ ලොකු වැස්සක් කොහෙනද? ඇත්තට දන්නවා